පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ටෙලිසෝන් මගේ YouTube නාලිකාවට හුඟක් ආදරයෙන් පිළිගන්නවා. ඔයාට මං අදත් අරගෙන ආවේ පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයෙන් ලස්සන වීඩියෝ එකක්. කතාව මග නොවර බලන ඔයා දන්නවා මේ වෙද්දි කෙවින් නිම්නාවි දෙපැත්තකට වෙලා ඉන්නේ කියලා. සිදුවෙච්ච අනතුරත් එක්ක නිම්නාවි කෙවින්ව බලන්න හොස්පිටල් එකට යනවා. හොස්පිටල් එකට ගියාට පස්සේ නිම්නාවිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කෙවින්ව අමතක කරලා දාලා එන්න. ඒක නිසා තමයි නිම්නාවි එතනට වෙලා රැඳිලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ ඊට පස්සේ සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන. මේ විදිහට නිම්නාවි ගෙදරට ඇවිදින් මේ විස්තරය කියනවා. කිව්වට පස්සේ නිම්නාවිට ගෙදරින් කියන්නේ නම් ආයෙමත් කෙවින් යන්නේ. මොකද කෙවින් කියන්නේ බොරුකාරයෙක්. තවමත් ඔය කරන්නේ රඟපෑමක්. ඔය වගේ දේවල් තමයි කෙවින්ගේ අම්මා නිම්නාවිගේ අම්මා අප්පච්චි කියන්නේ. හැබැයි ඉතින් නිම්නාවි මේ වෙලාවේ තේරුම් අරගෙන තියෙනවා කෙවින්ට මේ වෙලාවේ Tamanව අවශ්‍යයි කියලා. ඒ වුණාට ගෙදරට ආවට පස්සේ අප්පච්චි වගේම අම්මත් කියන්නෙම මේ දෙනට ආපහු යන්න එපා මොකද කෙවින් කියන්නේ බොරුකාරයෙක් කියලා. ඒ වගේම තමයි අම්මා නම් කොහොමඩවත් කැමති වෙන්නේ නැහැ නිම්නාවි ආපහු වතාවත් හොස්පිටල් එකට ගිහිල්ලා කෙවින්ව බලනවට. ඉතින් මේ වෙලාවේ කෙවින්ට ළඟට ඉන්න තමන් යන්න ඕන කියන දේ තමයි නිම්නාවි හිතන්නේ. ඉතින් ඒක නිසා තමයි නිම්නාවි අම්මත් එක්ක කතාවක් ඇති කරගන්නේ. මෙච්චර කාලයක් තමන් අම්මත් එක්ක කිසිම ප්‍රශ්නයක් ඇති කරගත්තේ නැති වුණාට කතාව අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙනවා නිම්නාවි අම්මත් එක්ක පුංචි ගැටුමක් ඇති කරගන්නවා. ඒ තමයි කෙවින්ව බලන්න තමන් යන්න ඕනයි කියලා. හැබැයි ඉතින් අම්මා කොහොමඩවත් කැමති වෙන්නේ නැහැ කෙවින්ව බලන්න නිම්නාවිව යවන්න. අප්පච්චිගේ නම් තීරණය වෙන්නේ නිම්නාවි කරන දෙයක් හරියට හිතලා බලලා කරන්න කියලයි. ඉතින් ඔන්න මේ වගේ කොටසක් තමයි අපිට මේ කතාවේ ඉදිරියේදී නරඹන්න පුළුවන් වෙන්නේ. ඔයා මේ වීඩියෝ එක බලන්න එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේමයි channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එක subscribe කරන්න කියලාත් හුඟක් ආදරයෙන් ඉල්ලනවා.